දේවකැති නිවාසයේම ඉගෙනගත් ළමයි අවස්ථාවක් ලැබුණ හැම අවස්ථාවකම දෙනියට පැනගොස් විනෝදයෙන් ඇවිදින්නට හා වැල් වටාරම් කතාබහ කරන්නට පුරුදු වුණා. ශ්‍රීතීර්ථුවේදී ඒ අය හිමෙන් වසුණු කඳු වැටි මත නැග්ගා. ත්‍රීෂ්මීර්තුවල දුඹුරු සහ දම්පැහැ පඳුරු අතර දුව පැන්නා. එහිදී විවිධ කුරුල්ලන්ගේ මෙන්ම විශේෂයෙන් ලිහිණියන්ගේත් වටුවන්ගේත් කෑගැසීම් තේරුම් ගන්නට ඉගෙන ගත්තා. ඔවුන්ගේ ජනප්‍රියම විනෝදාංශයක් වුණේ ප්‍රියජනක ස්ථානයක ශීතල වතුරට අත තමා ඉස් ගෙඩියන් ඇල්ලීමටයි. ඇන් හා එමිලි එම ස්ථානය නම් කර තිබුණේද Meeting of the Waters ලෙසය. ඒ ඇන් බෙහෙවින් ප්‍රිය කළ අයිරිෂ් ජාතික කවියෙකු හා ගීත රචකයෙකු වූ තෝමස් මූර්ගේ පැති පෙළක තිබූ වචන අනුවයි. ඔවුන්ගේ ළමාවදියද දෙනිය තරමටම විශාල ලෙස පැතිරුණු එක. ඒත් එම දරුවන්ගේ පියාදුටුවේ එහි සීමාවක් පවතින බවයි. ඔහුගේ දියණියන්ට ලෝකයට පිවිසෙන්නට අවශ්‍ය වෙන විට පැට්‍රික් බ්‍රොන්ටේ බැලුවේ වඩාත් ඉදිරියෙන්. යාමින් මුදල් හදල් ඇති කාන්තාවන්ට විවාහ වෙළඳපොලේ වැඩි වාසි සහගත අවස්ථාවක් ඇති වී තිබුණා. ඒත් බ්‍රොන්ටේ දැරියන්ට එසේ නොවූ. එම යුගයේ විසූ වෙනත් පියවරුන් මෙන් පැට්‍රික් අපේක්ෂා කළේද තම දියණියන් ඉක්මනින් විවාහ වෙනවා බලන්නට. එමෙන්ම යම් හේකින් ඔවුන්ට තනිකඩව සිටින්නට සිදුවුවහොත් ජීවිත කාලයටම ප්‍රමාණවත් ආකාරයට මුදල් හදල් අතින් තම දියණියන් සන්නද්ධ කර තැබීමටද ඔහුට අවශ්‍ය වී. නම්බුකාර තනිකඩ ගැහැණියකට ගැලපෙන එකම වෘත්තිය වූයේ ඉගැන්වීම. එබැවින් 1824 ජූලි මාසයේදී ඔහු තම වැඩිමහල් දියණියන් දෙදෙනා වූ මාරියා හා එලිසබෙත් උචිත පරිදි පුහුණු කිරීම සඳහා හැවොත්වල නිරිත දෙසින් පිහිටි නගරයක් වූ කෝවන්බ්‍රිජ් වල පිහිටා තිබූ ක්ලාර්ජි ඩෝටර්ස් ස්කූල් දේවකැති දියණියන්ගේ පාසලක් වෙත යවුවා. අගෝස්තු මාසයේදී චාලට්ද ඔවුන්ට එකතු වුණා. එමිලි එම පියවර අනුගමනය කළේ නොවැම්බර් මාසයේදීය. යමෙක් එම පාසලේ ලොග් සටහන් පොතේ එවකට අටහැවිරිදි විය පසු වූ චාලට් ගැන ලියා තිබූ සටහනක ඇයගේ වයසේ හැටියට සහ මුලින්ම දක්ෂ ළමයෙකි යයි පවසා තිබුණා. එවකට 6 හැවිරිදි වියේ පසු වූ එමිලි ශෝභන ලෙස කියවීම කරයි යන සටහනට හිමිකම් පෑවා. කෙසේ වෙතත් කෝවන්බ්‍රිජ්හිදී බ්‍රොන්ටේ දියණියන්ට ඉගෙන ගන්නට ලැබුණේ ඔවුන් අපේක්ෂා කළාට වඩා හාත්පසින්ම වෙනස් පාඩම්. දුප්පත් දේවකැතිවරුන්ගේ දියණියන් සඳහා සුබ සාධක ආයතනයක් ලෙස ආරම්භ කර තිබූ කෝවන්බ්‍රිජ්හි පිහිටි පාසල දුක් විඳීමේ හා අපයෝජනයේ තෝතැන්නක් විය. පාසලේ ආරම්භකයා වූ කරු විලියම් කැරස් විල්සන් බලන හැම පැත්තෙන්ම පෙනුනේ පාපයයි. ළමයින්ගේ මුහුණුවලද ඔහු දුටුවේ පාපය පමණයි. පාපය කියන්නේ සරුවට හැදුණු වල් පැල අපාවට හැමතැනකම තියෙන්නේ පිහියකින් කපලා දාන්න ඕන කරන ඒ වගේ දේවල් යයි ඔහු ලීවේය. ළමාවියේදී නෛසර්ගික දූෂිත බීජ වැඩෙන්නේ සාරවත් ගහකොළ ආකාරයට. කැරස් විල්සන් විශ්වාස කළේ ඔහු මැදිහත් නොවන්නේ නම් ඔහුගේ යටතේ සිටින ගැහැණු ළමයින් හැදී වැඩෙන්නේද පව්කාරයන් ලෙස බවයි. තමා විසින් ඔවුන් නිසිමකට යොමු කළේ නැත්නම් කාන්තාවන් බවට පත් වූ පසුව ඔවුන් පිරිමින්ද නපුරට පොළඹවා ගන්නවා ඇත. එබැවින් ඔහු ක්‍රිස්තියානි නිහතමානීකම ඉගැන්වීම සහ ශිෂ්‍යාවන්ගේ ඉස්මතු වෙන ලිංගිකත්වයේ මැඩ පැවැත්වීම සඳහා ක්‍රූර ක්‍රමවේද අනුගමනය කළා. ගැහැණු ළමයින්ගේ කොණ්ඩය රූමත්කමේ සංකේතයක් විය. එබැවින් පාසලේ කාර්ය මණ්ඩලය කළේ ඔවුන්ගේ කොණ්ඩය කොටට කැපීමයි. පාසලේ තෙතපරිත ගොඩනැගිල්ල ශීතෘතුවේදීද සීතලේම තිබෙන්නට හැරුවා. ළමයින්ට වැඩිපුරම කන්නට දුන්නේ රොස් වූ තලප, කැඳ, පරණ වූ පාන් සහ පිළිණු වූ මස්ය. ඒවා දැඩි කුසගින්නේ සිටින අයෙකුට වුවත් එපා වෙන ආකාරයේ ආහාර. අපිරිසිදුව සිටින හැම ගැහැණු ළමෙක්ම ලැජ්ජාවට පත්වෙන ආකාරයේ ලාංඡනයක් පැළඳිය යුතු විය. එය මාරියා බ්‍රොන්ටේට විශාල ගැටලුවක් විය. හේතුව දෙනු ලබන අයිස්මෙන් ශීතල වතුර ස්වල්පය ඇයට නියපොතු පිරිසිදු කර ගැනීමට නොව හරියට මුහුණ සෝදා ගැනීමට තරම්වත් ප්‍රමාණවත් නොවීමයි.
එහෙත් එම අඩුපාඩුව නිසා පරපීඩාකාමී ගුරුවරයක වූ මිස් ඇන්ඩ්‍රස් නමැත්තිය ඇයට දඬුවම් පිණිස පන්තියෙන් එළියට දැම්මාලු. මිස් ඇන්ඩ්‍රස් විසින් කෝටු මිටියක් කඩාගෙන එම සඳහා මාරියා පන්තියෙන් පිටතට යවූ දිනය චාලට්ට කිසි දිනක අමතක වූයේ නෑ. චාලට් සහ අනිකුත් ගැහැණු ළමයින් බලාගෙන සිටියදී ඇයගේ කෙට්ටු සිරුර වැසෙන්නට ඇඳ සිටි පිනෆෝව ගලවන ලෙස මිස් ඇන්ඩ්‍රස් ඇයට නියම කළාය. ඉන්පසුව ඇය එම දැරියගේ බෙල්ල පිටුපස පැත්තට කෝටුවකින් දරුණු ලෙස පහර දුන්නා. මාරියා සිටින්නේ අසනීපයෙන් බව වැඩි දවසක් යන්නට පෙර පැහැදිලි වුණා. එහෙත් කෝවන් බ්‍රිජ් පාසලේදී අසනීපයක් යනු සිරුර සුරතල් කිරීමට හේතුවක් නොවීය. එක් උදෑසනක මිස් ඇන්ඩ්‍රස් විසින් පීඩාවෙන් සිටි දැරිය ඇඳින් බිමට දමා ඇය නිදන ශාලාවේ මැදට තල්ලු කරගෙන ගියා. ඉන්පසු අපිරිසිදුකම ගැන කියමින් ඇයට අපහාසාත්මක ලෙස බැන වැදුණා. දුර්වල ලෙස සෙමින් ඇවිදගෙන ගිය මාරියා නියමිත ඇඳුම් ඇඳගත්තා. එහිදීද මිස් ඇන්ඩ්‍රස් කළේ පමාවී පන්තියට පැමිණීම ගැන ඇයට දඬුවම් කිරීමයි. තම සොහොයුරියට වැරදි ආකාරයෙන් සැලකීම ගැන චාලට් කෝපාවිෂ්ඨ වුණා. එහෙත් එය නතර කිරීමේ බලයක් ඇයට තිබුණේ නැහැ. කෙසේ වෙතත් මාරියා විශ්වාස කළේ එසේ යටත් වීම ඇයගේ ක්‍රිස්තියානි යුතුයකමක් ලෙසයි. පූර්ණ තෑග්ගකින් අපට ඔටුනු පැළඳවීම සඳහා දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නේ මාංශයෙන් ආත්මය වෙන් කිරීමට පමණයි. ඇය චාලට් සමග පැවසුවා. එහෙනම් අපි කවදා හරි විපතක ගිලෙන්න ඕන මොකටද? මරණය කියන්නේ නියත වශයෙන්ම සතුටු වෙන්න පුළුවන් දෙයක් නේද? වැඩි කාලයක් යාමට පෙර ඇයට එම ප්‍රවේශයෙන් සමත් වීමට හැකි වුණා. 1825 පෙබරවාරි මාසයේදී පාසලේ කළමනාකාරීත්වය විසින් මාරියා ආපසු නිවසට යවන ලද්දේ සොහොන් කැස්ස නමින් හඳුන්වනු ලැබූ ක්ෂය රෝගයේ බරපතල තත්ත්වයද සහිතව. එම භයානක වසංගතය මගින් සාමාන්‍යයෙන් හානි සිදු කරන්නේ පෙනහළු වලටයි. එහෙත් එය වෙනත් අවයව වෙතද පැතිර යා හැකියි. ආසාදනයටපත් අයෙක් කිවිසුම් හරින විට හෝ කහින විට එය වෙනත් පුද්ගලයන්ටද බෝ වේ. හේතුව රෝගියාගේ සිරුරෙන් නිකුත් වන විෂ බීජ සහිත වාතය අසල සිටින අයට ආශ්වාස කරන්නට සිදුවෙන බැවිනි. ක්ෂය රෝගය වළඳන අයගේ ජීවිතය කෙමෙන් ක්ෂය වෙමින් ගොස් මරණයට පත්වේ. අසාධ්‍ය තත්ත්වයට පත් වූ විට කහින විට පිටවෙන්නේ රුධිරය. ඇඳ ඇතිරිලි ආදිය දහඩියෙන් තෙත බරිත වේ. ඔවුන්ට දරුණු ලෙස උණ ගැනේ. හුස්ම ගැනීමට සිදුවන්නේද දැඩි ආයාසයකිනි. එමෙන්ම සිරුරේ බර විශාල වශයෙන් පහළ බසී. පෙනෙන්නට තිබෙන්නේ රෝගය මගින් ඔවුන්ගේ සිරුර කාදමන බවත්. ක්ෂය රෝගය නිර්දය වසංගතය. 1830 දශකයේ එංගලන්ත කම්කරුවන්ගේ මරණවලින් 3න් එකක්ම සිදුව ඇත්තේ ක්ෂය රෝගය නිසා. තම 11 හැවිරිදි සහෝදරිය මැයි මාසයේදී මිය ගිය විට ඇයගේ සියලුම සහෝදරයෝ අධික ලෙස ශෝකයට පත් වුණා. එහෙත් එම වියෝව වඩාත් ගැඹුරට දැනුනේ බ්‍රැන්වෙල් හා චාලට්ය. එවකට 7 හැවිරිදි විය පසු වූ බ්‍රැන්වෙල් තම දැඩි ශෝකය ප්‍රකාශ කිරීම සඳහා බ්ලැක්වුඩ් සංගරාව පවා උපයෝගී කරගත්තා. බොහෝම කාලයකට ඉහතදී අප තනිවම නර්තනයේ යෙදුනේ රන්වන් පැහැ කිස් සහිත සහෝදරියගේ අතින් අල්ලාගෙන. අපි හැමදෙනෙක්ම ඇයට මහත්සේ ආදරය කළෙමු. බොහොම කාලයකට ඉහතදී ඇය මියගිය දිනය පැය මේ මහ පොළව මත අප අඳුරට පත් කළ සෑම පැයකටම වඩා බෙහෙවින් දුක්ඛිත එකක්. ඇය විල්ලු දතුරා තිබූ ඇගේ මිනි පෙට්ටිය එම මැටිවල තුළට සෙමින් පහළට යවන ලද්දේ අප හැමද මරණය අපේක්ෂාවෙන් මලමිනීමෙන් බලා සිටියදීය. පල්ලිය සුසාන භූමියෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ අපේ අදහස වූයේ යලි කිසි දිනක එතනට යාමට සිදු නොවේවා යන්නය. බ්‍රැන්වෙල් මෙම වාක්‍ය ඛණ්ඩය මොනතරම් වාර ගණනක් කියවා තිබුණේදැයි කිවහොත් වසර 10කට පසුව පවා එය ඔහුට කට පාඩමින් කියවිය හැකි විය.
යෞවනියක මෙන්ම වැඩිහිටි තරුණියක වශයෙන්ද චාලට් ඇයට හමුවන සියලුම නව හිතවතුන් සමග මාරියාට පාසලේදී අයුතු සහගත ලෙස හිංසා පීඩා කිරීම, ඇගේ අසනීපය හා මරණය ගැන නොයෙක් වතාවල පවසනු ලැබුවා.